රයිට්. එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. සුබම සුබ සන්ධ්‍යාවක් වේවා. හරි. අපි එතකොට අද අපි අලුත් වාරයට යන්න ලෑස්ති වෙන්නේ පුතේ. අලුත් වාරේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. අද අපි අලුත් වාරයට යන්න හදන්නේ. අපි වාරයක් ඉවර කරලා කොබල තාම විභාග ඉවර නැතිව රිසෙන්ට් කරන්න බලන්න. තාම විභාග ඉවර නැතිව රිසෙන්ට් කරන්න. සිංහල නෙවෙයි ඕනෑම විෂයක් තාම ඉවර නැත්නම් රිසෙන්ට් කරන්න. ඕනෑම විෂයක් තාම ඉවර නැතිව රිසෙන්ට් කරන්න. ටක් ගාලා රිසෙන්ට් කරන්න සහ මට මෙසේජ් එකක් දාන්න ඒගොල්ලෝ මොන පළාතද කියලා. තාම හැබැයි පන්තියේ පෙන්වන්නේ නම් 7 දෙනයි. පොළොන්නරුවට තාම ටර්ම් ටෙස්ට් එක ඉවර නැහැලු. තව කොහෙද පුතේ? සබර්ගමුවට ඉවරද? සබර්ගමුවට වේලාසනින් ඉවරුණා නේද? උතුරු මැද පළාත ඉවර නැහැලු. උතුරු මැද පළාත ඉවර නැහැලු. මධ්‍යම පළාතද නැත්නම් නුවර ඇතැම් ඉස්කෝලද? හරි පුතේ හරි. ඇති. හරි. මෙහෙමයි. අපි දැන් අලුත් මාසෙනේ පුතේ. අලුත් මාසය සහ රජයෙන් නිවේදනය කරා දෙවනි වාරය ඔය ගිය සතියෙන් පටන් ගන්න ඕනි කියලා. ගිය සතිය අවසානයේ පටන් ගන්න ඕනි කියලා පොඩි නිවේදනය කරා. එතකොට තවමත් අපිට ලංකාවේ මේගොල්ලන්ට බැරි වෙලා තියෙනවා එකපාර ටර්ම්ස් ටික බෙදා ගන්න. එකපාර ටර්ම්ස් ටික බෙදෙන්නේ නැහැ තාමත්. එක එක ඉස්කෝලවල එක එක විදිහට වාර විභාග තියන්නේ. කොහොම වුණත් ඉතින් අර රජය යනකොට තුන්වෙනි වාරයට අපිත් තුන්වෙනි වාරයට යන්න ඕනි. අනිත් එක මේක අලුත් මාසයක්. මාසේ පළවෙනි සතිය. ඒ නිසා අපි අද අලුත් වාරයට යනවා. පුතාලා හොඳට අහගන්න අලුත් වාරයට යන අපේ වැඩපිළිවෙල ඇතුලේ පුතේ සම්මන්ත්‍රණ දෙකක් විතර පැවැත්වෙන්න ඉඩ තියෙනවා. සෙමිනාර්ස් දෙකක් විතර පැවැත්වෙන්න ඉඩ තියෙනවා. ඒ අනුව එකක් ව්‍යාකරණමය සෙමින එකක්. ඒ කියන්නේ පුතේ ඔයගොල්ලෝ දන්නවා ඔයාලට තියෙන අච්චු පොතේ පාඩම් ටිකට අදාළව ගත්තොත් ඔයගලන්ට තියෙන අච්චු පොතේ පාඩම් ටික ගත්තොත් අච්චු පොතේ පාඩම් කිව්වහම පුතේ ඔයා හොඳට දන්නවා සහ ඔයා හොඳට පහුගිය දවස්වල අපි අත්දැකීමෙන්ම දැක්කා අච්චු පොතේ ඍජුවම තියෙන පාඩම් වලින් විභාගයට ලකුණු වෙන සීමාව බොහොම පුංචි කියලා. අච්චු පොතේ පාඩම් වලින් ඍජුවම විභාගයට ලකුණු නැත්තම් ප්‍රශ්න අහන්නේ බොහොම අඩුවෙන්. මෙන්න තියෙනවා අවසාන වාරේ පාඩම් 8ක් තියෙනවා. ඔව් තුන්වෙනි වාරයට පාඩම් 8ක් තියෙනවා. සුදාන ගුණ කියන පාඩමෙන් පටන් ගන්නේ මාදුටු මුල් හිරු පෙන්නූ ලංකා දුන්දුමට යංගුරුමටයි සකස්කඩ නොකී කට පුස්තකාලයට මේ තියෙන ගොඩක් පාඩම් අමාරු පාඩම් නෙවෙයි පුතේ. තුන්වෙනි වාරයට අදාළව තියෙන පාඩම් ටිකක් සරල පාඩම්. දැන් මෙතන මේ සකස්කඩ නොකී කට කියන්නේ පුතේ මේ අපිට නිකන් කියවීම තියෙන්නේ පාඩමේදී. කියවීම. සකස්කඩ පොතක් තියෙන ඉගෙන ගන්න තියෙන්නේ. මේ පුස්තකාලයට පියනගමු කියන්නේ ඒ වගේ පොඩි සරල පාඩමක්. චුටි ලේසි පාඩමක්. ඉතින් පොල්ලද සෙට් කියන්නේ ඒ වගේ පුංචි පාඩමක්. ඒතර තුන්වෙනි වාරයේදී ඕගලන්ට තියෙන පාඩම් හරිම සරලයි හරිම ලේසි. හැබැයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕනි මේ පාඩම් අටින් පස්සේ ඔයා යන්නේ මොන ශ්‍රේණියටද? මොන 8 ශ්‍රේණියට. ලොකු ළමයි දැන් තව පොඩ්ඩ කාලයයි. ඒ වගේම මේ ඔයාට පේනවා පුතේ ද මේ සුදාන ගුණ මාදුටු මුල් හිරු පෙන්නූ ලංකා දුන්දුමටයි අඟුරුමටයි සකස්කඩ නොකීකට කියන ඍජුවම අපිට තියෙන පාඩම්. ඒ පාඩම් එක්ක තියෙනවා ඔයාට පේනවා ඒ පාඩම් එක්ක තියෙනවා පුතේ මෙන්න මේ පාඩම්. කො මේ තියෙන විශේෂණ පද විරාම ලකුණු ඔන්න ඔයගේ පාඩම්. තව තනි පද තිබ්බා. තනි පද තියෙනවා මේ තුන්වෙනි වාරයට අදාළව. ඔන්න ඔය පාඩම් වලට අපි කියන්නේ පුතේ ව්‍යාකරණ පාඩම් කියලා. ව්‍යාකරණ පාඩම්. එතකොට අපිත් එක්ක මෙච්චර කල් පන්තියේ හිටපු ළමයි දන්නවා අපි ගිය වාරෙදිත් අදාළ වාරයට නියමිත පාඩම් ටික ඉවර කරලා. ගිය වාරෙට අදාළ පාඩම් ටික ඉවර කරලා. අපි ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡා කරා පන්තියේදී. ඔයගලන්ට වේලාසනින් කරන්න දීලා මම වත් එක ප්‍රශ්න පත්‍ර 4ක් සාකච්ඡා කරා පන්තියේදී. එතකොට මේ ප්‍රශ්න පත්‍ර ආකෘතිය තුල ඔයා දැක්ක පුතේ
මේ පාඩම් වලින් විභාගේ ප්‍රශ්න ඇහුවේ හරි අඩුවෙන්. විභාග ප්‍රශ්න අහන්නේ හරි අඩුවෙන්. මෙන්න මේ තැන් වලින් ඊට වඩා සමහර වෙලාවට ලකුණු තිබ්බා. ඒතකොට ඉතින් අපිට ඔය ඔක්කොම එකතුවක් සම්මිශ්‍රණයක් සංකලනයක් කරගෙන යන්න වෙනම පන්තියේදී. ඒ නිසා පුතේ ඔයාට වාරය ආරම්භ කරනකොට මෙන්න මේ මම රතු පාටින් රවුම් කරලා තියෙන පාඩම් වලින් එක සෙමිනකකුත් මෙන්න මෙහිම සුදන ගුණ ඒ පාඩම් එකකුත් විදිහට පාඩම් දෙකක් සෙමින දෙකක් කරන්න මම ආසයි. අපි බලමු අපිට සෙමින දෙකක් කරගන්න පුළුවන් වෙයිද කියලා. එහෙනම් පුතේ අද අපේ පළවෙනි සම්මන්ත්‍රණය. නැත්නම් වාරයේ ආරම්භක දිනේ. ඒතර අද අපි කරන්නේ ඔය සුදන ගුණ කියන පාඩම නෙවෙයි. අද අපි කරන්නේ පුතේ වාරයට අදාළ ව්‍යාකරණමය පාඩම. ඒ කියන්නේ අද අපි කරන්නේ විශේෂණ පද. අද අපි කරන්නේ විශේෂණ පද. දැන් මොනවා ලැබුල් වෙනවද? නෑ නෑ විශේෂණ පද කියන්නේ මම අමාරු පාඩම නෙමෙයි. විශේෂණ පද කියන්නේ ඔයගොල්ලෝ ආස පාඩමක්. පුතේ ඔය විශේෂණ පද කියන පාඩම ඕගොල්ලෝ දන්නවා කියලා හිතාගෙන හිටියට ටිකක් පටලගෙන තියෙනවා සමහර අය. ටිකක් නොදන්න පාඩමක්. දන්නවා කියලා හිතාගෙන හිටියට ටිකක් පටලගත්ත පාඩමක් තමයි ව්‍යාකරණවල ඔය විශේෂණ පද කියලා කියන්නේ. ලියන්න මගේ පුතාලා මාතෘකාවක් විශේෂණ පද. විශේෂණ පද. විශේෂණ පද. විශේෂණ පද. ඒක ලියන්නේ පොතේ මොන කොටසද කියලා අහනවා. ව්‍යාකරණ කොටසේ කරන්න පුතේ කමක් නැහැ. ව්‍යාකරණ කොටසේ කරන්න කමක් නැහැ. මොන කොටසේ කරත් මට කමක් නැහැ. පුතේ විශේෂණ පද බෙදනවා අපි කොටස් දෙකකට. නාමපදයක් විස්තර කිරීම නාම විශේෂණ, ක්‍රියාපදයක් විස්තර කිරීම ක්‍රියා විශේෂණ කියලා. පුතේ කොහොමුණත් නාමපදයක් විස්තර කරන පදයක් වුණත් එහෙම නැත්නම් නාමපදයක් වර්ණනා කරන පදයක් වුණත් ක්‍රියාපදයක් විස්තර කරන පදයක් වුණත් ක්‍රියාපදයක් වර්ණනා කරන පදයක් වුණත් විශේෂණ පදයකින් සිද්ධ වෙන්නේ අලුතෙන් ආපු බබලා දැනට මොකක් හරි පොතක ලියන්නකො මම පස්සේ විස්තර කියන්නම් ඈ. විශේෂණ පදයකින් සිද්ධ වෙන්නේ එක්කෝ මුල් පදය තවදුරටත් විස්තර කිරීම එහෙම නැත්නම් තවදුරටත් විශේෂණය කිරීම. විශේෂණය නැතුව අපි වර්ණනා කියලා ලියමුකෝ. තවදුරටත් වර්ණනා කිරීම. නාමපදයකින් සිද්ධ වෙන්නේ පුතේ විශේෂණ පදයකින් සිද්ධ වෙන්නේ නාමපදයක් හෝ ක්‍රියාපදයක් තවදුරටත් විස්තර කරන එක එහෙම නැත්නම් තවදුරටත් වර්ණනා කරන එක. තවදුරටත් යම් පැහැදිලි කිරීමක් කරන එක. ලියන්න මේවා මොනවාද? මේ කියන්නේ මේ විදිහට කරන්නේ මොන පදද? මේ විදිහට විස්තර කරන්නේ හෝ වර්ණනා කරන්නේ මොන පදද? නාමපදත් කරන්න පුළුවන්, ක්‍රියාපදත් කරන්න පුළුවන්. ලියන්න පුතේ යම් නාමපදයක් හෝ ක්‍රියාපදයක් තවදුරටත් විස්තර කිරීමට කොමාවක් දාලා
කොමාවක් දාලා තවදුරටත් වර්ණනා කිරීමට තවදුරටත් වර්ණනා කිරීමට බොහෝ විට බොහෝ විට බොහෝ විට එම නාමපදයට ඉදිරියෙන් බොහෝ විට එම නාමපදයට ඉදිරියෙන් බොහෝ විට එම නාමපදයට ඉදිරියෙන් යොදාගන්නේ විශේෂණ පදවේ දැන් ආයෙ කියන්නලු ආයෙ කියන්න සර්ට මතක නෑ සර් පොතක් බලාගෙන කිව්ව නෙවෙයි සර් මේ මතකින් හිතලානේ කිව්වේ ඒ නිසා සර්ට මතක නෑ ලියාගත්ත ඔය පොඩි නෝට් එක කියවන්න සයුම්ලි මයිකි කොන් කරලා දැන් සයුම්ලි තමයි පන්තියේ ටීචර් සයුම්ලි එහෙනම් මුළු පන්තියටම වචනෙන් වචනේ ආයික පාරක් ඕක කියාගෙන යන්න අර ටීචර් කියවනවා වගේ එක වචනයක් කියලා ඒක ලියා ගන්න ආයි ඉඩ තියලා වෙලාව දීලා එහෙම කියන්නේ හා කියන්න පුතේ යම් නාම පදයක් හෝ ක්‍රියාපදයක් තවදුරටත් විස්තර කිරීම කමාවක් තවදුරටත් වර්ණනා කිරීමට බොහෝ විට එම නාම පදයට ඉදිරියෙන් යොදාගන්නේ විශේෂණ පදවේ. right very good බොහෝ විට යොදාගන්නේ විශේෂණ පද වේ. පුතේ අපේ පන්ති ඉන්නවා පන්තියේ සිංහල වලට වැඩිම ලකුණු ගත්ත බබාලා සෙක්ෂන් එකෙන්ම සිංහල වලට වැඩිම ලකුණු ගත්ත බබාලා ගොඩක් අපේ පන්ති ඉන්නවා හොඳේ. එහෙමයි අපේ ළමයි අපි ලකුණු අහමු ලබන සතිය දිහාවට. තාම සමහර අයට විභාග ඉවර නැති නිසා මම ආයෙ ලකුණු අහන්නේ. ඔයාලා හයිලයිට් කරන්න නම් තාම ඕනේ නැහැ. නමුත් හයිලයිට් පෙන් එකක් තියෙනවා නම් හයිලයිට් කරන්න නැත්තම් පුතේ පෑනෙන් යටින් ඉරක් අඳින්න තවදුරටත් විස්තර කිරීමට තවදුරටත් වර්ණනා කිරීමට තවදුරටත් විස්තර කිරීමට තවදුරටත් වර්ණනා කිරීමට තවදුරටත් විස්තර කිරීමට නෙතුලි කියනවා මම ස්කූල් එකේ සෙක්ෂන් ෆස්ට් නිසා තව කෙනෙක් ඔය ආනන්ද බාලිකා කෝට් එකේ තිබ්බ මට ඒක කියව ගන්න බැරි වුණා. ඔයා හයිලයිට් කරන්නේ නැත්නම් යටින් ඉරක් අඳින්නේ අන්ඩර්ලයින් කරන්නේ තවදුරටත් විස්තර කිරීමට එහෙම නැත්නම් තවදුරටත් වර්ණනා කිරීමට කියන පද දෙක අන්ඩර්ලයින් කරනවා එහෙම නැත්නම් හයිලයිට් කරනවා. හරි. දැන් මට ආයි නිකන් මේක දිහා බලලා කියන්න පුතේ විශේෂණ පද කියන්නේ මොනවාද? ඔය විශේෂණ පද කියන පාඩම පුතේ හරිම සරල පාඩමක්. හරිම චූටි පාඩමක්. ඒ වගේම තමයි මේ සරල මේ චූටි පාඩම පුතේ O level වෙනකන් එනවා. ඔයා විශ්වාස කරනවද 11 වසර අයියලක් කරලා තියෙන සාමාන්‍ය පෙළ විභාගේ ඒගොල්ලන්ට ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා ඈ ප්‍රශ්න පත්‍ර 3ක් තියෙනවා. ඒ ප්‍රශ්න පත්‍ර 3න් පළවෙනි පේපර් එකේ ඉරියඳින්න ප්‍රශ්න 40ක් තියෙනවා. ඔන්න ඔය ප්‍රශ්න 40 ඇතුළෙත් විශේෂණ පද වලින් ප්‍රශ්නයක් එනවා. විශේෂණ පද වලින් ප්‍රශ්නයක් එනවා. පුතේ මට චුට්ටක් අත උස්සන්න බලන්න. කෝ බලන්න අපේ පන්තියේ අපේ සිංහල පන්තියේ YouTube නාලිකාව තාමත් subscribe කරලා නැති අය කෝ බලන්න අපේ සිංහල පන්තියේ YouTube නාලිකාව තාමත් subscribe කරලා නැති අය raise hand කරන්න බලන්න. දැන් මේ පාර මට ගොඩාක් බබාලා කතා කරා මේ විභාගයෙන් පස්සේ සර් ඇත්තටම මේ අපි සර්ගේ පන්තියෙන්නේ නැහැ. ඒ වුණාට සර්ගේ YouTube නාලිකාවෙන් YouTube channel එකෙන් පාඩම් බලලා අපි ගොඩාක් කාරණා ඉගෙන ගත්තා. අනේ thank you sir කියලා. ඒතර ගොඩක් ළමයි ඉන්නවා අලුතෙන්ම පන්තියට ආපු තාමත් YouTube නාලිකාව YouTube channel එක subscribe කරපු නැති. right.
අපේ හිරුකයිය ටක් ගාලා එහෙනම් chat එකට දාන්න දැන් YouTube link එක හැමෝම පුතේ අපි එක තප්පර 30ක් අරගෙන හිරුකයියා ඉන්නව නේද? ඔන්න හැමෝම එක තප්පර 30ක් අරගෙන ඔය දාපු ලින්ක් එක ටච් කරලා ක්ලික් කරලා channel එකට ගිහිල්ලා බලන්න ඕගොල්ලෝ channel එක subscribe කරලාද කියලා. channel එක subscribe කරලා නැත්නම් දැම්ම channel එක subscribe කරන්න. ඒ විතරක් මදි අර තියෙන බෙල් එකක් අන්නේ බෙල් මාක් එකත් ක්ලික් කරන්න. එතකොට තමයි අලුත් පාඩමක් වැටිච්ච ගමන් ඔයාට ඒක එන්නේ. notification එකක් එන්නේ. හැමෝම ටක් ගාලා එක තප්පරයක් අරන් තප්පර 30ක් කරන් ඔය ඕක ටච් කරලා ගිහිල්ලා බලන්න subscribe කරලාද කියලා. කරපු නැති හැමෝම channel එක subscribe කරන්න තප්පර 30ක් ගන්න තප්පර 30ක්. සර් වතුර ටිකක් බොනකම්. ඕකේ පස්සර ගිහිල්ලා බලන්න පුතේ channel එකේ ගොඩාක් පාඩම් තියෙන ඕගලන්ට ඉගෙන ගන්න. දැන් අද අලුතෙන් සම්බන්ධ වෙච්ච බබාලා නම් සර් කොහොමද උගන්වන්නේ කියලා බලාගෙන තව පාඩම් ගොඩක් ඕකේ තියෙනවා. හරිද? දැක්කනේ 34 දෙනෙක් ඉඳලා තියෙනවා channel එක subscribe කරපු නැති. 34 දෙනෙක්. අනිත් ඔක්කොම channel එක subscribe කරලා නේද තියෙන්නේ? හරි අපි යන්න දෙන ඉස්සරහට. හිරුකයි ආයෙ පාරක් දාන්නකො සමහර අයට මිස් වුණාලු. නෙතුලි එවල කියලා තියෙන chat එකේ comment එක තමයි මම section first නිසා මාවයි තව එක්කෙනෙකුවයි යැව්වා ආනන්ද බාලිකා කෝට්ටේකට යැව්වා කොට්ටාස තරඟ වලට. නෙතුලි කියන්නේ නෙතුලි මොන ඉස්කෝලේද එතකොට? නෙතුලි මොන ඉස්කෝලේද? ඊට පස්සේ ආනුල විද්‍යාලය. කෝට්ටේ ආනන්ද බාලිකා එකේ තිබුණේ මොන කොට්ටාස තරඟද? දැනුම මිනුමද කතිකද? හිරුකයියේ තව පාරක් දාන chat එකට link එක මිස් වෙච්ච අය ඉන්නවා. භාෂා භාවිතය හා අවබෝධය. very good very good. සිංහල ඉගෙන ගන්නකොට එහෙම තමයි ඉන්න ඕනේ. හොඳ සිංහල පන්තියකට යනකොට එහෙම තමයි ඉන්න ඕනේ. හරි. අපි යනවා එහෙනම් පාඩමට. එතකොට පුතේ ඔන්න යම් නාමපදයක් හරි ක්‍රියාපදයක් හරි තවදුරටත් විස්තර කරනවා නැත්නම් තවදුරටත් වර්ණනා කරන එක තමයි විශේෂණ පදයකින් සිද්ධ වෙන්නේ. පුතේ අලුත් රූලකට ඇවිල්ලා ලියන්න. එලෙස විස්තර හෝ වර්ණනා කරන පදය එලෙසට විස්තර හෝ වර්ණනා කරන පදය විශේෂණ පදය වන අතර එලෙසට විස්තර හෝ වර්ණනා කරන පදය විශේෂණ පදය වන අතර එලෙස විස්තර හෝ වර්ණනා කරන පදය විශේෂණ පදය වන අතර විස්තර කිරීමට ලක්වන පදය විශේෂ පදය වේ. මේ තියෙන්නේ විශේෂ පදය වේ. එලෙස විස්තර හෝ වර්ණනා කිරීමට ලක්වන පදේ නැත්නම් විස්තර කරන පදේ. අමුලින්ම පිළිවෙල විස්තර කරන පදේ. එලෙස විස්තර හෝ වර්ණනා කරන පදය විශේෂණ පදය වන අතර එලෙස විස්තර කිරීමට ලක්වන පදය විශේෂ පදය වේ.
දැන් අපි ලියන ඕක උදාහරණයකින් පෙන්න ගන්න හදන්නේ අපි ගමු මෙහෙම අහස අහස දෙන්න මට විශේෂණ පදයක් අහසට විශේෂණ පදයක් දෙන්න නිල් අහස් තලේ ආගේ නෑවලා නිල් අහස පුතේ එහෙනම් ඔන්න අහස නාම පදය ඒ අහස කියන පදය තවදුරටත් විස්තර කරා මොන අහසද එහෙම නැත්නම් මේ අහස කියන පදය තවදුරටත් වර්ණනා කරා නිල් කියලා එහෙනම් බබෝ නිල් කියලා කියන්නේ විශේෂණ පදය අහස කියලා කියන්නේ විශේෂ පදය මේකත් ලියාගන්න අහස නිල් අහස ඊට පස්සේ ලස්සනට මෙහෙම ඊතල දාලා නම් කරගන්න නිල් කියන්නේ විශේෂණ පදය අහස කියන්නේ විශේෂ පදය ලස්සනට ලියා ගන්න ඕනි හරිද නිල් අහස නිල් කියන්නේ විශේෂණ පදය අහස කියන්නේ විශේෂ පදය පුතේ ඔයාලට දෙන ඕනෙම නාම පදයක නැත්නම් ඔයාලට දෙන ඕනෑම නාම හෝ ක්‍රියා විශේෂණයක් සහිත පදයක විශේෂණ පදය මොකක්ද විශේෂ පදය මොකක්ද කියලා පුතේ ඔයාලට හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනි දැන් තාම මම මෙතන එක උදාහරණයයි දුන්නේ කොහොමද අපි ඒක හොයාගන්නේ විස්තර කරන පදය විශේෂණ පදය විස්තර කිරීමට ලක් වෙන පදය කියන්නේ ලක් වෙන නාම පදය එයා විශේෂ පදය එහෙනම් විශේෂණ පදවලදී අනිවාර්යෙන් විශේෂණ පදයක් වගේම විශේෂ පදයකුත් ඉන්නවා විශේෂණ පදයක් සහ විශේෂ පදයක් ඉන්නවා තරු ලකුණක් දාලා ලියන්න විශේෂණ පද කොටස් දෙකකි විශේෂණ පද කොටස් දෙකකි විශේෂණ පද කොටස් දෙකකි විශේෂණ පද කොටස් දෙකකි ලියාගන්න ලස්සනට ලියාගන්න විශේෂණ පද කොටස් දෙකයි නාම විශේෂණයි ක්‍රියා විශේෂණයි නාම විශේෂණයි ක්‍රියා විශේෂණයි
හරි නේද? යමුද ඉස්සරහට? අනුමාතෘකාව නාම විශේෂණ අනුමාතෘකාව නාම විශේෂණ නාම විශේෂණ එයට ලියන්න පුතේ අර අපි කලින් අර විශේෂණ පදවල ලිව්ව කතාවම තමයි දැන් ලියන්න තියෙන්නේ චුට්ටක් වෙනස් වෙනවා යම් නාමපදයක් යම් නාමපදයක් යම් නාමපදයක් තවදුරටත් විස්තර හෝ වර්ණනා කෙරෙමින් යෙදෙන පදය 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 නාම විශේෂණ වෙයි 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 උදාහරණ උදාහරණ 1 උදාහරණ 1 පුතේ ලියන්න කලින් හොඳට බලාගෙන ඉන්න මාත් එක්ක මුලින්ම කතා කරලා ඊට පස්සේ මම ලියන්න දෙන්නම් උදාහරණ 1 පුතේ මම ලියනවා ඔන්න නාමපදයක් ළමයා කියලා ළමයා කියලා නාමපදයක් ලිව්වා දෙන්න බලන්න මට දැන් මේ ළමයට විශේෂණ පදයක් ළමයා මොන ළමයාද දෙන්න බලන්න විශේෂණ පදයක් ළමයා හරි මොන ළමයාද විශේෂණ පදයක් ඕනේ හොඳ ළමයා නරක ළමයා උස ළමයා මිටි සුදු ලස්සන කැත මහත ආඩම්බර උගත් ලස්සන දක්ෂ මම ලියනවා නරක කියලා. ඔයා දැම්ම ලියාගන්නේ නරක ළමයා. 2 මම ලියනවා හරකා මොන හරකාද මොන හරකාද ගොන් හරකා සුදු හරකා එල හරකා කිරි හරකා ලොකු හරකා මී හරකා එතකොට හරකා කියන්නේ විශේෂ පදය අපි ඔය දැන් කිය ඉන්න පද ඒවා විශේෂනේ එල හරකා පොඩි හරකා මී හරකා ඊළඟ නාම පදය මං ලියනවා ඒ කියන්නේ විශේෂ පදය ක්‍රීඩකයා ක්‍රීඩකයා දෙන්න මට විශේෂණ පද ක්‍රීඩකයාට විශේෂණ පද දෙන්න දක්ෂ ක්‍රීඩකයා වේගවත් ක්‍රීඩකයා හොඳ ක්‍රීඩකයා ජයග්‍රාහී ක්‍රීඩකයා අපරාජිත ක්‍රීඩකයා නැත්තම් පරාජිත ක්‍රීඩකයා උස ක්‍රීඩකයා දක්ෂ ක්‍රීඩකයා හරි දැන් ඔයා කරන්න ඕනි වැඩේ තමයි මං කිව්ව දැන් ලියන්න එපා කියලා ඔයාට තාම ලියාගන්න එපා කියලා මං කිව්වා පළවෙනි එකේ විශේෂණ පදයේ නරක දෙවෙනි එකේ මී තුන්වෙනි එකේ දක්ෂ ඔයා මුලින්ම එක මේක ලියලා මේකට අදාළව ලියනවා පුංචි ඔයා කැමති වාක්‍යයක් ඕනෑම වාක්‍යයක් නරක ළමයා මිතුරාට පහර දෙයි නරක ළමයා නරක පුරුදු
නරක පුරුදු අත් නොහරි අන්නේමවා කැමති වාක්‍යයක් ලියනවා. ඊට පස්සේ දෙක මීහරකා දාලා වාක්‍යයක් ලියනවා. මීහරකා කුඹුර මඩවයි. මීහරකා කිරි ලබා දෙයි. මීහරකා කියන දෙයක් නාසයි. කැමති විදිහකට ලියනවා. හරිද එහෙනම්? මේක ලිව්වා උදාහරණ වාක්‍යයක්. මේක ලියනවා උදාහරණ වාක්‍යයක්. කා ලියන්න බලන්න එහෙනම් උදාහරණ ටික. උදාහරණ ටික දාලා උදාහරණ වාක්‍ය ලියන්න බලන්න. ලියලා ඉවර වෙලා බලලා රේස් සෙන්ඩ් කරන්න. ලියලා ඉවරයි. මාතෘකාව ක්‍රියා විශේෂණ දැන් ඉවර වෙන ළඟයි. තව චුට්ටයි. ක්‍රියා විශේෂණ මාතෘකාව ක්‍රියා විශේෂණ ලස්සනට පාට පෑන් පාවිච්චි කරලා රෝල් ඇඳලා ඉරි ඇඳලා කොටු කරලා ඊතල දාලා ලස්සනට වැඩේ කරන්න ඕනේ ඈ. යම් ක්‍රියාපදයක් සිදුවන ආකාරය හරියට අහගෙන ලියා ගන්න පුතේ ඈ. ක්‍රියා විශේෂණ ළමයි පටල ගන්නවා. යම් ක්‍රියාපදයක් සිදුවන ආකාරය සිදුවන කාලය කොහමද දාලියන් සිදුවන කාලය සිදුවන ස්ථානය සිදුවන ආකාරය සිදුවන කාලය සිදුවන ස්ථානය සිදුවීමට හේතුව සිදුවන ආකාරය සිදුවන කාලය සිදුවන ස්ථානය සිදුවීමට හේතුව
විස්තර කෙරෙන පදය විස්තර කෙරෙන පදය විස්තර කෙරෙන පදය ක්‍රියා විශේෂණයක් වෙයි. ඔන්න එනම් පුතේ ක්‍රියා විශේෂණ වලදී අපි විශේෂ කාරණා ටිකක් ලියාගත්තා. යම් ක්‍රියාපදයක් සිදුවන ආකාරය, සිදුවන ස්ථානය, සිදුවන වේලාව, සිදුවීමට හේතුව ආදිය විස්තර කෙරෙන පදය ක්‍රියා විශේෂණයක් වේ. දැන් අර අපි කොමාද දා ලිව්ව කාරණා ටික හයිලයිට් කරගන්න, හයිලයිට් තියන අය නැති අය අන්ඩර්ලයින් කරගන්න. සිදුවන වෙලාව, සිදුවන ආකාරය, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව අන්න ඒ ටික අන්ඩර්ලයින් කරගන්න. උදාහරණ එක සිනාසෙයි. එක සිනාසෙයි. මට කියන්න බලන්න එහෙනම් පුතේ මේ සිනාසෙයි කියන ක්‍රියාපදයට විශේෂණ පදයක්. සිනාසෙයි කියන වේගයෙන් සිනාසෙයි. අනේ වේගෙන් නම් කැතයි. වේගෙන් සිනාසෙයි කැතයි. අක්කා සිනාසෙයි කියන්න බෑ. දැන් අපි දෙන පදය එක්කෝ hina වෙන ආකාරය වෙන්න ඕනි. හයියෙන් හෙමින් එහෙම නැත්නම් hina වෙන වෙලාව වෙන්න ඕනි. හැම වෙලේම උදේට පමණක් උදෑසනින්ම සිනාසෙයි. එහෙම නැත්නම් සිදුවන ස්ථානය වෙන්න ඕනි. එහෙම නැත්නම් සිදුවීමට හේතුව වෙන්න ඕනි. දුකටපත්ව සිනාසෙයි. දුකටපත්ව hina වෙන්නේ නැහැ නේ අඬනවනේ. සතුටටපත්ව සිනාසෙයි. ජයග්‍රහණයෙන් සිනාසෙයි. ආන්න ඒ හේතුවක් වෙන්න ඕනේ. එහෙනම් සිනාසෙයි කොහොමද සිනාසෙන්නේ? සතුටින් සිනාසෙනවා. සතුටින් සිනාසෙනවා. දෙක හැංගෙයි. හැංගෙයි. අපි ලස්සනට ලියමු හැංගෙයි නැතුව සැඟවෙයි කියලා. සැඟවෙයි. දෙන විශේෂණ පදයක්. බියෙන් සැඟවෙයි. බඩගාගෙන සැඟවෙයි. අකුලක සැඟවෙයි. සැඟවෙන තැන අකුලක සැඟවෙයි. ඇඳ යට සැඟවෙයි. ඒවත් ක්‍රියා විශේෂණ. අකුලක සැඟවෙයි. ඇඳ යට සැඟවෙයි. දොර මුල්ලේ සැඟවෙයි. ගුහාවක සැඟවෙයි. අපි ගුහාවක කියලා ලියමු. තුන අපි ගමු ජය ගනිති. ජය ගනිති කියන මට. ජය ගනිති. ජය ගනිති. සතුටින් ජය ගනිති. උත්සාහවන්තව ජය ගනිති. උත්සාහයෙන් ජය ගනිති. ධෛර්යයෙන් ජය ගනිති. තරඟයෙන් ජය ගනිති. හොඳින් ජය ගනිති. හැමදාම ජය ගනිති. එදා ජය ගනිති. ක්‍රීඩකයෝ කියන්න බෑ. අපි දැන් හැමතිස්සෙම මෙතනට ගන්න පදය මේ ක්‍රියාපදයේ සිදුවන ආකාරය වෙන්න ඕනි. එක්කෝ ක්‍රියාවන ආකාරය කියන්නේ මොකද්ද? ජය ගනිති. කොහොමද ජය ගත්තේ? උත්සාහයෙන් ජය ගත්තා. අන්න මේක සිද්ධ වෙන ආකාරය. එහෙම නැත්නම් සිද්ධ වෙන තැන වෙන්න ඕනි. ක්‍රීඩා පිටියේ ජය ගනිති. ජීවිතයේ ජය ගනිති. විභාගයෙන් ජය ගනිති. එහෙම නැත්නම් සිදුවන වෙලාව, සිදුවන හේතුව එහෙමයි හා. අපි ලියමු එහෙනම් උත්සාහවන්තව ජය ගනිති. උත්සාහවන්තව ජය ගනිති. right. ඔන්න එහෙනම් ක්‍රියා විශේෂණ කලින් වගේම පළවෙනි එක ලිව්වා ඒකට වාක්‍යයක් හැදුවා. දෙවෙනි එක ලිව්වා ඒකට වාක්‍යයක් හැදුවා. කරන්න බලන්න ටක් ගාලා.
ඉවර වෙච්ච අය raise hand කරන්න පුතේ. තාම 28යි. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. හරි. දැන් ඔන්න බලන්න තාම මම අච්චුපත බැලුවේවත් නැහැ. කෙනෙකුට හිතෙන්න පුළුවන් සර් මේ උගන්වන්නේ අච්චුපතේ පාඩම් නෙවෙයිද කියලා. නෑ අච්චුපතේ ඔයාලට තියෙන පාඩම් උගන්වන්නේ. ඔන්න දැන් මම ඔයාව එක්කගෙන යනවා පුතේ අච්චුපතට. දැන් මම ඔයාව එක්කන් යනවා අච්චුපතට. එන්න. ඔයා අච්චුපත ගන්න ඕනි දැන් ඔව් අච්චුපත ගන්න ඕනි. දැන් ඔයාලට පේනවා මම පන්ති පටන් ගන්නකොටත් කිව්වා අලුතෙන් අපු බබාලත් කලබල වෙන්න එපා පුතේ. බොහෝම විශ්වාසයෙන් බොහෝම වගකීමෙන් අච්චුපතේ පාඩම් ටික උගන්වනවා. ඒවට අදාළ ව්‍යාකරණ පාඩම් උගන්වනවා. අසාලිවීම ලියනවා. රචනා ලියනවා. ප්‍රශ්න පත්‍ර කරනවා. ඔගොල්ලෝ සිංහල පන්තිකින් බලාපොරොත්තු වෙන දේ අංක 1 විභාගේ ලකුණු වැඩි කර ගැනීම. එහෙනම් අංක 1 විභාගේ ඔයාගේ ලකුණු වැඩි කර ගැනීම උදෙසා මා සිංහල ගුරුවරයා විදිහට මගෙන් කෙරෙන තියෙන වැඩ රාජකාරී ටික නොපිරිහෙලා ඉටු කරන්න මම සෑම විටම උත්සාහ කරනවා. සහ අපි එහෙම කරපු අවස්ථා ඕනේ තරම් අපේ පන්තියේ උදාහරණ වශයෙන් තියෙනවා. ලබන සතියේදීත් ඕගලන්ට ඕනනම් බලා ගන්න පුළුවන්. ලබන සතියේ පන්තියට ආවොත් පන්තියේ පළවෙනියා අපේ පන්තියේ ළමයි, සෙක්ෂන් එකේ පළවෙනියා අපේ පන්තියේ ළමයි ඉන්නවා. ඊට පස්සේ 6 වසර පටන් ගනිද්දිම පන්තිය අපු ළමයි ඉන්නවා පුතේ. ඒගොල්ලෝ මේ සිංහල පන්තියත් එක්ක තාම ආදරෙන් බැඳිලා ඉන්නවා. සිංහල පන්තිය දාලා යන්නේ නැතුව ගොඩක් කල් ඉඳන් පන්තියන මේ සිංහල පන්තිය ඒගොල්ලන්ට විශේෂ වැදගත් නිසා. ඔන්න එහෙනම් පුතේ මේ දුන් දුමටයි අඟුරු මටයි කියන තුන්වෙනි වාරයට අදාළ තුන්වෙනි පාඩම වෙච්ච 19 වෙනි පාඩමට අදාළව තමයි අපි මේ විශේෂණ පද කරේ. පිටුව 152 බෙදා ගන්න පෙරලා ගන්න 152 පිටුව. මෙන්න තියෙනවා දුන් දුමටයි අඟුරු මටයි. ඒතර තුන්වෙනි වාරයට අදාළව තුන්වෙනි වාරයේ ආරම්භය වෙනුවෙන් තුන්වෙනි වාරයට තියෙන ව්‍යාකරණ පාඩමක් තමයි ඒතර අපි අද මේ කරන්නේ. ව්‍යාකරණ කියන්නේ අච්චුපතේ අර ප්‍රධාන පාඩමක් නොවන පාඩමක්. මෙන්න විශේෂණ පද. නාම පදයක් හෝ ක්‍රියාපදයක් විස්තර කිරීමට එසේ නැතිනම් වර්ණනා කිරීමට අපි ලියාගත්තනේ හරිනේ. නාම පදයක් හෝ ක්‍රියාපදයක් විස්තර කරන්න. එහෙම නැත්නම් වර්ණනා කරන්න. යොදන පද විශේෂණ පදයි. ඊට පස්සේ මේ කියනවා විස්තර එසේ විශේෂණය කරනු ලබන පදය විශේෂ පදය වේ. සුවඳ මල සුවඳ කියන්නේ විශේෂණ පදය, මල කියන්නේ විශේෂ පදය. ඔය විදිහට දැන් පුතාලට දෙන ඕනෙම නාම පදයක විශේෂණ පදයක විශේෂ පදය මොකක්ද විශේෂණ පදය මොකක්ද කියලා ඕගලන්ට දැන් අවබෝධ කරගන්න හොයාගන්න පුළුවන්. විස්තර කරන පදයේ විශේෂණ පදය, විස්තර කිරීමට ලක්වන පදය විශේෂ පදය. ඊට පස්සේ විශේෂණ පද වර්ග දෙකයි. මම පුතාලේ අපි අර ලස්සනට දෙපැත්තට දාලා ලියාගත්ත. පුතාලා දැන් දන්නවා මොනවද පුතේ විශේෂණ පද වර්ග දෙක? නාම විශේෂණයි
ක්‍රියා විශේෂණ. හයියෙන් කියන්න කෑ ගහලා නාම විශේෂණයි ක්‍රියා විශේෂණයි. නාම විශේෂණ කියන්නේ මොකක්ද? නාම පදයක් විස්තර කරන වර්ණනා කරන. අන්න දැක්කද? අපි දැන් ওই ටික ලියා ගත්තා. ලියලා මං කව මේ ටික අන්ඩර්ලයින් කරගන්න නැත්නම් හයිලයිට් කරගන්න කියලා. නාම පදයක් විස්තර කරන නැත්නම් වර්ණනා කරන පදය නාම විශේෂණය වෙනවා. මෙන්න ළමයින්ව විශේෂණය කරා යහපත් කියලා, භාණ්ඩ විශේෂණය කරා මෙටි කියලා, වතුර විශේෂණය කරා උණු වතුර කියලා, නාදය විශේෂණය කරා කුරුළු කියලා. මෙන්න ඊළඟට ක්‍රියා විශේෂණ. ක්‍රියාපදයක් සිදුවන ආකාරය අන්න අපි ලිව්වා දැන් අන්ඩර්ලයින් කරගන්න කියලා කිව්වා මම. සිදුවන ආකාරය, සිදුවන කාලය, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව, සිදුවීමට හේතුව, සිදුවන ආකාරය, සිදුවන කාලය, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව. පුතේ කරුණු හතර ආයයි කියලා චුට්ටක් පාඩම් කරගමු අපි. සිදුවන ආකාරය, සිදුවන කාලය, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව. ආයි කියන පැටියෝ සිදුවන ආකාරය, සිදුවන කාලය, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව. තව පාරක් කියන්න. සිදුවන ආකාරය, සිදුවන කාලය, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව. විස්තර කරනවා නම්, ප්‍රකාශ කරනවා නම් අන්නේවට අපි කිව්වා ක්‍රියා විශේෂණ කියලා. බලන්න තු කියන්න බලන්න මොනවාද ක්‍රියා විශේෂණ වල කොටස් හතර? සිදුවන ආකාරය, සිදුවන ස්ථානය, සිදුවන කාලය, සිදුවීමට හේතුව. මෙන්න තියෙන එතකොට කෑගසති, සතුටින් කෑගසති ක්‍රියාපදයේ සිදුවන ආකාරය. ගලාබසී කොහොමද ගලා බහින්නේ? සිදුවන ආකාරය වේගෙන් ගලා බහිනවා. ගෙවීයයි කොහොමද ගෙවී යන්නේ? සෙමෙන් සිදුවන ආකාරය එතනක් තියෙන්නේ. තෙතිගනිති කොහොමද තෙතිගත්තේ? බියෙන් එතනක් තියෙන්නේ සිදුවන ආකාරය. රයිට් දැන් ඔයාගේ ඔය දැනුම තිබ්බද? ඔයාට දැනුම ලැබුණද කියලා බලන්න. ඔන්න අච්චුපත දෙනවා පුතේ ඔයාට අභ්‍යාස දෙකක්. පහත දැක්වෙන ඡේදය ඇතුළත් නාම විශේෂණ පද 10ක් සොයා ලියන්න. 1 2 පහත දැක්වෙන ඡේදයේ හිස්තැන් පිරිවෙන සුදුසු වචන වරහණ තුලින් තෝරා ඡේදය සම්පූර්ණ කරන්න. මේ වරහණෙන් සුදුසු වචනේ දාලා ඡේදය සම්පූර්ණ කරන්න ඕනේ. හරි. පළවෙනි ප්‍රශ්නේ විශේෂණ පද 10ක් හොයලා ලියන්න. ප්‍රශ්නේ ලියන්න ඕනේ නැහැ, මේ ඡේදය ලියන්න ඕනේ නැහැ. ඔයා කෙලින්ම ලිඛිත අභ්‍යාස කියලා ලියලා උත්තර ලිව්වනම් ඇති අංක 1 දාලා, අංක 2 දාලා කෙලින්ම උත්තරේ ලියලම හිස්තැනට සුදුසු වචනේ වරහණෙන් ලියලම වාක්‍ය ලියාගෙන යන්න, ඡේද ලියාගෙන යන්න. මේ පළවෙනි ප්‍රශ්නේ කරන්න මම ඔයාට හරියටම විනාඩි 5ක් දෙනවා. විනාඩි 5න් ඉවර වෙච්ච අය ඊළඟ ඡේදයට යන්න. මං විනාඩි 5කින් පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරලා උත්තර ටික සාකච්ඡා කරලා ඊට පස්සේ තමයි මේකට යන්නේ. හරි. ඔන්න එහෙනම් විනාඩි 5 පටන් ගත්තා. හැමෝම ටක් ගාලා කරන්න පටන් ගන්න. ඉවර වෙච්ච අය ඉක්මනින් ඉවර කරලා දෙවෙනි ප්‍රශ්නෙට යන්න. come on.
මම බය වුණා මාව හක් වෙලානේ පන්ති. හරිද පුතේ අපි සාකච්ඡා කරමුද? ඉවරයි කෝබන් රේස් සෙන්ඩ් කරන්න ඉවරයි. ඉවරයි රේස් සෙන්ඩ් කරන්න පුතේ. ඉවරයි පළවෙනි ප්‍රශ්නේ ඉවරයි රේස් සෙන්ඩ් කරන්න පළවෙනි ප්‍රශ්නේ. තව විනාඩි දෙකක් තුනක් ඕනි අය දාන්න බලන්න chat එකට 2 minutes කියලා. 2 minutes එපා 2 කියලා දාන්න. තව පොඩි වෙලාවක් ඕනි අය 2 කියලා දාන්න chat එකට. පළවෙනි ප්‍රශ්නේ ඉවර කරන්න තව පොඩි වෙලාවක් ඕනි අය chat එකට 2 කියලා දාන්න. අම්මෝ ගොඩක් අය ඉන්න ගොඩක් අය. හා හා හා. හරි එහෙනම් තව හරියට විනාඩි මන් දෙන්නම් දැන් වෙලාව 7:04යි 7:05යි 7:07 වෙනකන් දෙන්නම් ඈ 7:07 වෙනකන් දෙන්නම් 7:08 හා කමන්නේ විනාඩි 3යි එතකොට හරි ඉක්මනට කරන්න ඉක්මනින් කරන්න ඕනි ඉවර වෙච්ච අය පුතේ ඊළඟ ප්‍රශ්නෙට යන්න ඉවර වෙච්ච අය ඊළඟ ප්‍රශ්නෙට යන්න තව විනාඩි දෙකයි ඉවර වෙච්ච අය බබාලා ඊළඟ ප්‍රශ්නෙට යන්න ස්ටැන් පුරවන ප්‍රශ්නෙට යන්න තව එක විනාඩියයි බබාලා වේගෙන්
ඔන්න මම කවුන්ට් කරන්න පටන් ගන්නවා වෙලාව ඉවර කරන්න හදන්නේ 10 9 8 7 6 5 4 3 2 1 ටීක් වෙලාව ඉවරයි. පහ දක්වන ඡේදය ඇතුළත් නාම විශේෂණ පද 10ක්. පුතේ මතක තියාගන්න ඇතුළත් කියලා ලියනකොට අපි මේක කලින් කතා කරලා තියෙනවා. ඇතුලේ කියන අර්ථයේ තියෙන පදයක් ලියනකොට මූර්ධජ ල යෙදෙන්න ඕනේ. ඇතුළත්, තුල, ඇතුළට, ඇතුළු අන්න ඒ වගේ මූර්ධජ ල යෙදෙන්න ඕනි ඇතුලේ කියන අර්ථය දෙන පදවල. ඇතුළු, ඇතුළත්, ඇතුලේ, තුල. ලොකු මාමා ඔන්න එකක්. මාමා මොන මාමද? ලොකු මාමා. පොඩි මාම වෙන්න පුළුවන්, ලොකු මාම වෙන්න පුළුවන්, සුදු මාම වෙන්න පුළුවන්. පළවෙනි විශේෂණ පදය ලොකු. ගමට එන්නේ බැරි වෙලා හරි මෙතන ගමට කලින් තිබ්බනම් සුන්දර ගමට කියලා ඒකත් විශේෂණ පදයක්. හැබැයි ගම විශේෂණය කරලා නැහැ පුතේ. එන්නේ කලාතුරකිනි. ඔහු එන විට අපට වටිනා තෑගි මෙන්න තියෙනවා. තෑගි මොන තෑගිද? වටිනා තෑගි. මොන තෑගිද? වටිනා තෑගි. දැන් දෙකයි. ගෙන ඒමටද අමතක නොකරයි. සිහින් සිරුරක් මෙන්න තව එකක්. සිරුරක්. මොන සිරුරක්ද? සිහින් සිරුරක්. ඇති ඔහුට ඇත්තේ ප්‍රසන්න පෙනුමකි. මෙන්න තව එකක්. පෙනුම මොන පෙනුමද? ප්‍රසන්න පෙනුම. පෙනුම මොන පෙනුමද? ප්‍රසන්න පෙනුම. දැන් කීයද? 4යි ඈ. ඔහු නිතර ඇන්දේ සුදු කමිසයක්. මෙන්න කමිසයක් මොන කමිසයක්ද? සුදු කමිසයක්. සුදු කමිසයක්. තව එකක් හම්බුණා දැන්. එතකොට ඔක්කොම 5යි. ඔක්කොම 5යි. සුදු කමිසයක් සහ කළු කලිසමකි. කලිසම නාම පදය. එයාව විශේෂණය කරා කළු. කළු කියන්නේ විශේෂණ පදය. කලිසම කියන්නේ විශේෂ පදය. ඔහු විශාල නගරයක. තව එකක් හම්බුණා. නගරයක කියන්නේ විශේෂ පදය. විශාල කියන්නේ විශේෂණ පදය. පුංචි වෙළඳාමක්. වෙළඳාමක් නාම පදයේ හෙවත් විශේෂ පදය. පුංචි විශේෂණ පදය. වෙළඳාමක් කරන්නෙකි. පාසල් ළමයින් සඳහා. ළමයින් මොන ළමයින්ද? පාසල්. එනම් පාසල් කියන්නේ විශේෂණ පදය. ළමයින් කියන්නේ විශේෂ පදය සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය. ද්‍රව්‍ය මොන ද්‍රව්‍යද? ලිපි ද්‍රව්‍ය. එහෙනම් ලිපි කියන්නේ විශේෂණ පදය, ද්‍රව්‍ය කියන්නේ විශේෂ පදය. හා උපකරණ විකිණීම ඔහුගේ වෙළඳාමයි. එයින් ඔහුට ලැබුණේ සුළු ලාභයකි. ලාභයකි මොන ලාභයක්ද? සුළු ලාභයක්. සුළු කියන්නේ විශේෂණ පදය, ලාභය කියන්නේ විශේෂ පදය. දැන් අපිට ඔක්කොම කීයක් හම්බුණාද බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11ක්ම හම්බ වෙලා තියෙනවා. ඔව් විශේෂණ පදය සොයා ලියන්න කියලානේ තියෙන්නේ. විශේෂ පදයද? නෑ ඕන්නේ. විශේෂණ පද 10ක් සොයා ලියන්න. ඒ විශේෂ පදේ මම ඔයාලට කියාගෙන ගියේ තව චුට්ටක් ඔයාට මේක හුරු වෙන්න ඕනේ නිසා ලියන්න ඕනේ නෑ. හරි. අපිට යන්න ඕනේ දැන් මේ දෙවනි එකට කොබලන දෙවනි එක ඉවර නැති අය රයිසන් ඉවර අය රයිසන් කරන්න. මේ දෙවනි එක ඉවර අය රයිසන් කරන්න. මට අද ගම් වතුර ගැන කියන්නත් බැරි වුණා නේද පුතේ? අද අපේ සමහර පළාත් වලට අධික වැස්සත් එක්ක ගම් වතුර තත්වයක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් හැටන්, ගිනිගත්තේන, කිතුල්ගල, යටියන්තොට, රත්නපුර ඇත්තම කියනවා නම් මං ඉන්න පළාතරත් පොඩ්ඩක් ගම් වතුර තියෙනවා. මම ඉන්න ගමට නෑ. නමුත් වටේටම ගම් වතුර තත්වයක් තියෙනවා. හරි. මේකට මං විනාඩි ලොකු වෙලාවක් දෙන්නේ නෑ. විනාඩි 2ක් 3ක් හරියට විනාඩි 3ක් දෙන්නම්. විනාඩි 3ක් දෙන්නම්. ඔයා මේක ඉවර කරත් නැතත් මං ඊට පස්සේ සාකච්ඡා කරනවා. දැන් වෙලාව 7:13යි 7:16 වෙනකන් දෙනවා. 7:16 වෙනකන් දෙනවා. ඔයා ඉවර වුණත් නැතත් එච්චරයි වෙලාව දෙන්න. ඉක්මන් කරන්න.
තව විනාඩි දෙකයි. මේ අහසට පොළොවෙන් ගෙන්න එක දුමාරයයි. දිල්ෂාන්ට ලකුණු 97ලු. නියමයි පුතේ, නියමයි දැක්කනේ අපේ දක්ෂ ළමයි. වැඩ කරන ළමයි, උනන්දුවෙන් වැඩ කරන ළමයි අපේ. ඇති වෙලාව අවසానයි. වෙලාව අවසానයි. අපි යන්නේ අන්තිම ප්‍රශ්නෙට. අද මේ ඉන්න ළමයි ටික very good. සමට ගියානේ ප්‍රශ්නේ chat එකට ගියානේ පුතේ. අද ඉන්න ළමයි ටික ගම් වතුර උනාට සර්. නෑ පන්ති නවත්තන්නේ. පන්ති නවත්තන්නේ කීයටවත්. මගේ පන්ති ඉන්න කලින් ලකුණු 12යි. බොරු. ඒ නම් බොරු කියන්නේ. තෙනුගිත් කියනවා යාර තෙනුගිට තමයිලු පන්තියේ වැඩිම ලකුණු. ලබන සතියේ මම පන්තියේදී ඔයගලගේ ලකුණු අහනවා. ලකුණු ලෑස්ති කරගෙන තියාගන්න ලබන සතියේදී ඈ. හරි එන අහස හිස්තැනක් වැහිකලු පැතිරෙයි. අහස ලහිලහියේ වැහිකලු පැතිරෙයි. අහස හෙමින් වැහිකලු පැතිරෙයි. අහස ඒමේ අතට වැහිකුළු පැතිරෙයි. අහස වසාගෙන වැහිකලු පැතිරෙයි. අන්න ඒක නම් හරි වගේ නේද? අහස වසාගෙන ඒක නම් හරි වගේ. වෙන එකක් අහස තදින් නෑ. අහස වේගයෙන් නෑ. අහස මාහඬින් නොකඩවා හනික සුට් නෑ. එහෙනම් ඔන්න පළවෙනි එක මොකද්ද? වසාගෙන අහස වසාගෙන වෙහිකලු පැතිරේ. හිස්තැනක් විදුලි කොටයි. ලහිලහියේ විදුලි කොටනව නෑ. සෙමෙන් නෑ. ඒමේ අතර නෑ. තදින් විදුලි කොටයි. හරි වගේ. වේගයෙන් විදුලි කොටයි. එහෙම විදුලි කොටන එකේ වේගයක් නෑනේ පුතේ. කොහොමද ඉතින් විදුලි කොටන එක? ඒක වේගෙන් සිද්ධ වෙන එකක්. නෑ. එහෙනම් දැනටත් අපිට හම්බුනේ තදින් විදුලි කොටයි. මහා හඬින් විදුලි කොටයි. පුතේ විදුලි කොටනකොට හඬ දෙන්නේ නෑ. ගොරවනකොට තමයි හඬ දෙන්නේ. එහෙනම් තාමත් තදින් තමයි උත්තරේ. නොකඩවා ටිකක් හරි. හනික නෑ. අපි මෙහෙම හිතමු. තදින් කියලා හිතමු. බැරි වෙලා හරි ඉස්සරහ අපිට මාරු කරගන්න ඕනොත් අපි ආයේ මාරු කරගමු ඈ. තදින් විදුලි කොටයි. හිස්තනක් හෙන පුපුරයි. අන්න මහා හඬින් මේ තින්නේ මහා හඬින් හෙන පුපුරයි. මහා හඬින් හෙන පුපුරයි. හිස්තනක් සුලං හමයි. ලහිලහියේ නෑ. සෙමෙන් මේ කියන්නේ මහා වැස්සක් ගැන හිමීට සුලං හමනවද? නෑ. ඒමේ අතට නෑ. වේගයෙන් අන්න එක නම් ගැලපෙනවා. වේගයෙන් සුලං හමයි. ගස් අතු හිස්තනක් ඇඹරෙයි. ගස් අතු ලහිලහියේ ඇඹරෙනව නෑ. සෙමෙන් නෑ. ඒමේ අතට ඒක ගැලපෙනවා. ගස් අතු මේ අතට ඇඹරෙයි. කුරුල්ලෝ හිස්තනක් කැදලි කරා යති. කුරුල්ලෝ ලහිලහියේ කැදලි කරා යති. ඒක ගැලපෙනව නේද? කුරුල්ලෝ ලහියේ කැදලි කරා යති. අම්මා හෙමින් අම්මා නොකඩවා අම්මා හෙමින් වී පැදුර ගෙට ගනි නෑ. අම්මා හෙමින්
වැහි බිඳු හෙමින් හෙමින් වැහි බිඳු පතිත වෙයි. හෙමින් හෙමින් මෙතනට ගැලපෙනවා. අපි අම්මගේ එක හිස්තනක් තියමුකෝ. හෙමින් හෙමින් වැහි බිඳු පතිත වෙයි. ක්‍රමයෙන් හිස්තනක් වැසි ඇදහැලෙයි. ක්‍රමයෙන් නොකඩවා වැසි ඇදහැලෙයි. ඒකත් චුට්ටක් තියමුකෝ. පියසි අගින් බේරෙන වැහි වතුර නොකඩවා ගලා යයි. නොකඩවා ගලා යයි. වැහි වතුර නොකඩවා ගලා යයිද සුලි නගමින් ගලා යයිද? සුලි නගමින් ගලා යයි. සුලි නගමින් ගලා යයි. සුලි නගමින් ගලා යයි. සුලි නගමින් ගලා යයි. හරි. අම්මා මේ තියෙන්නේ හනික. ඒක දැක්කේ නෑනේ. අම්මා හනික වී පැදුර ගෙට ගනී. ක්‍රමයෙන් එහෙනම් මෙතනට එන්නේ නොකඩවා තමයි. ක්‍රමයෙන් නොකඩවා වැසි ඇදහැලේ. හරිනේ? කියමු බලන්න එහෙනම් ඡේදේ ගැලපෙනවද නොගැලපෙන තැන් තියෙනවද කියලා බලමු. අහස වසාගෙන වැහි කළු පැතිරෙයි. තදින් විදුලි කොටයි. මහ හඬින් හෙන පුපුරයි. වේගෙන් සුලන් හමයි. ගස් අතු ඒමේ අතට ඇඹරෙයි. කුරුල්ලෝ ලහි ලහියේ කැදලි කරා යති. අම්මා හනික වී පැදුර ගෙට ගනී. හෙමින් හෙමින් වැහි බිඳු පතිත වෙයි. ක්‍රමයෙන් නොකඩවා වැසිය දැහැලෙයි. පියසි අගින් බේරෙන වැහි වතුර සුල්ලි නගමින් ගලා යයි. 1 2 3 4 5 6 7 8 9 10යි. කොබන් 10න් 10ම හරි අය. 10න් 10ම හරි ගුඩ් බබාලා කවුද? අන්න හරි. very good very good very good. එහෙම තමයි ඉන්න ඕනි. විශේෂණ පද හරිද එහෙනම් පුතේ? විශේෂණ පද ආයේ කවදාවත් අමතක කරන්න බෑ හොඳේ. ආයි ඉගෙනගෙන ඉවර වෙනකන් අමතක කරන්න බෑ. විශේෂණ පද කොටස් දෙකයි ඒ මොනවාද? අපි අන්තිමට පන්ති ඉවර කරන කලින් පොඩ්ඩක් සමරි කරමු. විශේෂණ පද කොටස් දෙකයි මොනවාද? නාම විශේෂණයි ක්‍රියා විශේෂණයි. නාම විශේෂණ කියන්නේ මොනවාද පුතේ? යම් නාම පදයක් තවදුරටත් විස්තර හෝ වර්ණනා කරන පදය නාම විශේෂණයක්. ක්‍රියා විශේෂණයක් කියන්නේ මොකද? අපි හතරක් මතක තියාගත්තා. සිදුවන ආකාරය, සිදුවන වේලාව, සිදුවන ස්ථානය, සිදුවීමට හේතුව. විස්තර කරන පදය විශේෂණ පදය, විස්තර කිරීමට ලක්වන පදය විශේෂ පදය. එහෙනම් අද පාඩම මයි පුතාලට තේරුණාද කියන්න? අද පාඩම මේ ඉන්න පන්තිනේ හැමෝටම තේරුණාද? විශේෂණ පද නම් හරිද? දැන් විශේෂණ පද ලේසිද? right. එහෙනම් අපි ඊළඟ සතිය හම්බෙමු සුදාන ගුණ පාඩමින්. එතෙක් මගේ පැටවුන්ට ආයිබෝවන්, ජය වේවා, ජයෙන් ජයෙන් වේවා. Tata bye. See you. Bye.